ඔන්න අදත් අපේ channel එකෙන් දෙවෙනි ටියුටෝරියල් එක අපි අරගෙන ආවා Excel වලට. මම හිතන්නේ අපි පළවෙනි ටියුටෝරියල් එකකින් කතා කරා Excel sheet එකක් කියන්නේ මොකක්ද, Excel sheet එකකින් මොකක්ද වෙන්නේ, Excel එක තියෙන pages මොනවාද, ඊට පස්සේ page එකේ තියෙන columns කියන්නේ මොනවාද, rows කියන්නේ මොනවාද, එතකොට tabs ටික අපි කතා කරා, එතකොට tab එකක් යට තියෙන ribbon එක ගැන කතා කරා. මම හිතන්නේ මේ වගේ අවබෝධයක් ඔකොට්ට ඇති. එතකොට මං අද ප්ලෑන් කරේ ඔයාලට මේ වගේ රිපෝට් එකක් කොහොමද අපි හදාගන්නේ, මේ වගේ ටේබල් එකක් අපි කොහොමද හදාගන්නේ කියන අයිඩියා එක ඔයගොල්ලොන්ට දෙන්න. එතකොට අපි වැඩේට යමු එහෙනම්. මේ වගේ ටේබල් එකක් අපි හදමු අද. එතකොට අපි බලමු මේ වගේ ෂීට් එකක් තමයි අපිට Excel එකේ ඉන්නේ. එතකොට මේ වගේ මේකක් හදනකොට ඉස්සල්ලාම අපි කරන්න ඕන මෙතන උඩ තියෙනවා කම්පැනි එකේ නමක් තියෙනවා. ඊට පස්සේ මේ අදාළ රිපෝට් එකේ මොකක්ද කියන එක තියෙනවා. එතකොට මෙතන බ්‍රාන්ච් එකේ මේ බ්‍රාන්ච් වල විස්තර ටිකක් තියෙනවා. එතකොට months ටිකක් තියෙනවා. total එකක් අරන් තියෙනවා. එතකොට difference එකක් අරන් තියෙනවා. average එක percentage එකක් ওই විදිහට අරන් තියෙනවා. ඉතින් අපි බලමු මේ වගේ ටේබල් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉස්සල්ලාම අපි කරන්න ඕන මෙතන මේ කොලම්ස් ටික අපි දාගමු 2 3 මේ වගේ ටේබල් එකක් අපි ඉස්සල්ලාම හදාගමු. මේක ෂීට් එකේ කොතනින් පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම මෙතනින් පටන් ගන්නම්. මෙතන තියෙනවා branch කියලා තියෙනවා. ඊට පස්සේ January February March ඊට පස්සේ total එක තියෙනවා. ඊට පස්සේ කත තියෙන්නේ difference එක තියෙනවා. difference එක තියෙනවා. March minus January. හරි. එතකොට කොලම් එකක් අපිට මේ විදිහට ඕන ලොකු කරගන්නත් පුළුවන්. ඒක මම හිතන්නේ එදා අපි කතා කරා. ඊට පස්සේ ඩිෆරන්ස් එකෙන් පස්සේ තියෙනවා ඇවරේජ් එකයි පර්සන්ටේජ් එක. ඇවරේජ් percentage පිටාගමු මෙහෙම branch එක කොපි එකක් අපි දාගමු මෙහෙම. මේක අපිට fill handle එකෙන් පල්ලෙහාට ගන්නත් පුළුවන්. මෙහෙම අපි දාගමු. branch 1 branch 5ක් තියෙනවා. මේ ටික මම කොපියක් දාලා ගන්නම්. එතකොට අපිට ලේසි. කොපි කරන ෂෝට්කට් එක දන්නවා control එක එක්ක CA කොපන්න. එතකොට මේ විදිහට එනවා. ඊට අමතරව මම වීඩියෝ එක මීට කලින් කරලා තියෙනවා ටේබල් එකක් කොහොමද ඕපන් කරගන්නේ කියලා. ඒ අදාළ data range එක අපිට select කරගන්න ඕන. ඊට පස්සේ insert එකේ තියෙනවා table කියලා. table එකට ගියාම මේ වගේ
ඩයලොග් බොක්ස් එකක් එනවා. එතකොට හෙඩර්ස් තියෙනවා නම් එතන ටික් එක දාන්න පුළුවන්. ෆිල්ටර්ස් දෙන්නට අපිට මෙතෙන්ට අවශ්‍ය නැති හින්දා ඕකේ කරපුවම ටේබල් එකක් එනවා. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. මේක රෝන් නම් බෝඩර්ස් ටිකක් අපිට දාගන්න පුළුවන්. හෝම් ටැබ් එකේ මෙන්න මෙතන තියෙනවා බෝඩර්ස් ටික. ඕල් බෝඩර්ස් ටික අපි දාගමු. ඊට පස්සේ මෙතන තියෙනවා ABC company කියලා තියෙනවා. last 3 month collection කියලා තියෙනවා. එතකොට මෙතන අපිට දැන් company එකේ නම ලියද්දී මෙතන උඩ මේ සෙල් ටික ඔක්කොම merge වෙලා තියෙන්නේ අර. මේකේ තියෙන එක සෙල් එකක් විදියට මේ. එතකොට මෙතන තියෙනෙත් එක සෙල් එකක් විදියට. එතකොට මේක කරන්නේ මේ අදාළ range එක select කරගෙන මෙන්න මෙතන තියෙනවා home tab එකේ merge and center කියලා. එතන merge and center එකට ගිහිල්ලා අපිට මේ සම්පූර්ණ මේ සිලෙක්ට් කරලා තියෙන ඒරියා එකම මර්ජ් කරගන්නත් පුළුවන්. මෙහෙම කරපුවම මර්ජ් වෙනවා. හැබැයි අපිට ඕන කොටස් දෙකකටනේ. එතකොට කරන්නේ අපි මේකේ තියෙනවා merge across කියලා. merge across එකට ගියාම වෙන්නේ ඒ අදාළ කොටස් දෙකකට තමයි මේ විදියට merge වෙන්නේ. එතකොට මේකේ තියෙනවා ABC company එතන තියෙනවා last 3 month collections. එතකොට මේක දැනට මේ alignment එක send වෙලා තියෙන්නේ. එතකොට අපි හිතමුකෝ මේක send වෙලා තිබුණ නැත්තම් අපි කරන්නේ මේ වගේ තිබ්බොත් එහෙම අපි කරන්නේ මේ අදාළ දෙක අපි select කරගන්නවා. select කරගෙන ඉවර වෙලා මේ මෙතන තියෙනවා alignment ටික හදන එක. මේකෙන් මේ අදාළ මෙතන ගිහිල්ලා send දුන්නා මෙතන send එකට එනවා. එතකොට ABC company කියන එක අපිට font එක මෙන්න මෙතනින් පිට ටික වැඩි කරගන්න පුළුවන්. font එක වෙනස් කරගන්න ඕන නම් මේ වගේ font එකක් අපි දාමු. මේක අපිට කලර් කරගන්න පුළුවන් මෙතනින්. ටිකක් ලොකු කරගමු. හරි මේ විදිහට තියෙන්නේ. මේ ටික තමයි ඒතර data ටික. මේ ටික මෙතනින් data ටික අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ total එක ගන්නෙ Excel එකේ formula එකක් අපි පටන් ගන්න equal වලින් සමාන ලකුණෙන්. එතකොට සමාන ලකුණ දැම්මා. formula එක තමයි sum. එතකොට මෙතන මේ අදාළ එයාලා ඒතර අපි sum කියලා එකකුත් කියන්නේ sum ගහනවා නම් මෙතන Excel එකෙන් suggest කරනවා ඒ අදාළ ඒ අකුරු ටිකෙන් එන formulas ටික ඔක්කොම commands ටික ඔක්කොම. ඒතර ඕන මේ අපිට sum එකනේ ගන්න ඕන. tab එක ගහුවනම් ඒ අදාළ විදිහට එනවා. ඊට පස්සේ අපිට මේ range එකනේ ඕන. මේ range එක select කරලා enter කරපු ගමන් අදාළ විදිහට මේ විදිහට එනවා. එතකොට ඕනනම් අපිට මෙතෙන් ගිහිල්ලා fill handle එකෙන් මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අපි මෙතෙන්ට total කියලා දාගමු. total අපිට manually ගන්නත් පුළුවන්. equal දැම්ම අපිට ඕන මේ cell එකයි plus mark එක දානවා. මේ cell එකයි plus දැම්ම මේ cell එකයි දාලා ඉවරලා enter කරනවා. ඒත් අර ගානම එනවා. ඒ විදිහට ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අපි හිතමුකෝ මේ ටික කියලා. මේ ටික select කරලා ඉවර වෙලා මේ විදිහට select කරලා home tab එකේ තියෙනවා මෙන්න මෙතන data processing group කියලා. මේකට ගියාම මේකේ තියෙන auto sum කියලා. auto sum එක මේක touch කරපු ගමන් මෙතෙන්ද අදාළ
කැල්කියුලේෂන් එක එනවා. ওই විදිහට ගන්නත් පුළුවන්. ක්‍රම තුනෙන්ම පුළුවන්. අපි ඩිලීට් කරලා දාගමු. ඊට පස්සේ අපි මෙතනින් ගන්නවා ඩිෆරන්ස් එක. ඩිෆරන්ස් එක එතකොට මෙතන තියෙන්නේ අපිට මාර්ච් වලයි ජනවරි වලයි ඩිෆරන්ස් එක. එතකොට අපි ගන්නේ ඉක්වල් දැම්ම සම් එකෙන්ම ගන්නත් පුළුවන්. සම් දාමු මාර්ච් මයිනස් ජනවරි. මයිනස් එකක් එන්නේ. මේකෙත් අපිට ඕන අර විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් ෆිල් හැන්ඩල් එකෙන් ඇදලි වෙලා ගන්න පුළුවන්. මම කියලා දුන්නේ මේ මෙතන මේ සෙල් එක ගියාම මේ පැත්තේ මේ අයින වෙනකොට මෙතන ක්‍රොස් මාක් එකක් එනවා. ඒ ක්‍රොස් මාක් එකකින් යට ඇදපුවම මේ අදාළ ෆෝමියුලා එකම මේ විදිහට මේ වෙලා එනවා. එතකොට ඒක තමයි ෆිල් හැන්ඩල් එක කියන්නේ. එතනින් අපිට ඇදලා ගන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ එක එකම මේවා කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඇවරේජ් එක ගත්තොත් එහෙම එතකොට ඇවරේජ් එක කියලා කියන්නේ මධ්‍යන්‍ය කියන්නේ මේ තුනෙන් බ්‍රාන්ච් 1 එකේ ජනවාරි ফেব্রুৱাරි මාර්ච් වල කරපු කලෙක්ෂන් එකේ මධ්‍යන්‍ය. එතකොට ඒකත් equal average අදාළ රේන්ජ් එක සිලෙක්ට් කරනවා. එන්ඩ් කරපුවම අදාළ ඇවරේජ් එක එනවා. මේකත් අපිට ෆිල් හැන්ඩල් එකෙන් කරගන්න පුළුවන්. මේ විදිහට කරන්න පුළුවන්. හරි. මේ විදිහට ආවා. එතකොට මේකේ පේනවා ඇති බ්‍රාන්ච් 3 එකේ ඇවරේජ් එක 1458යි දශම ස්ථාන මෙයා අරන් තිනවා 6කට. එතකොට සාමාන්‍යයෙන් කලෙක්ෂන් එකක් වගේ ගන්නකොට දශම ස්ථාන 6කට වගේ අපි ගන්නේ නෑනේ ආන්සර් එක. එතකොට අපි කරන්නේ මේ වගේ ආපුවම කරන්නේ මෙතන හෝම් ටැබ් එකේ තියෙනවා මෙතන increase decimal decrease decimal කියලා. එතකොට මෙතන අපි කරන්න ඕන මේක අපිට ඕන දශම ස්ථාන නැතුවනේ. දශම ස්ථාන නැතුව ගන්න අපි මේකේ දශම ස්ථාන ටික අයින් කරනවා. එතකොට decrease decimal කරා නම් හරි. හරි. මේකෙත් decrease කරා නම් හරි. හරි. ඊට පස්සේ තියෙන්නේ percentage එක. ඒ කියන්නේ මේ total collection එකෙන් අපි collection එක ගත්තේ නැහැ. මේ විදිහට ගමු. අපි කතා කරපු තුන්වෙනි විදිහට අපි ගමු. ගන්න පුළුවන්. මේ අදාළ මේ total collection එකෙන් කොච්චර percentage එකක් ගත්තද කියලා තමයි අපි බලන්න ඕනේ. එතකොට ඒක අපි කරන්නේ අදාළ percentage එක ගන්න equal මෙතන අදාළ අපු total collection එක බෙදීම total collection එක. ඔය විදිහට එනවා. මේක හැබැයි fill handle එකෙන් ගන්න බෑ. හේතුව මොකද්ද? මෙහෙම එන්නේ. fill handle එක ගන්න බෑ. හේතුව මේ අදාළ ගණන් මේ total ගණන් ටික වෙනස් වෙනවනේ. මෙතන මේ total ගණන් ටික වෙනස් වෙනවා. සහ මෙතන මේ F11 කියන කොටුවේ මේ ගාන සමානව තියෙන්න ඕන. දැන් අපි මෙතන මේ බ්‍රාන්ච් 1 එකේ ජනවාරි ফেব্রুৱাරි මාර්ච් කියන ටිකේ ටෝටල් එක මෙතෙන් අපි 2499 කියලා ගත්තා. ඊට පස්සේ මෙතනින් ෆිල් හැන්ඩල් එකෙන් පල්ලෙහාට අදිද්දී
වෙන්නේ මේ අදාළ සෙල් ටිකේ කැල්කියුලේෂන් එකට මෙතෙන්ට එන්නේ. හැබැයි අපි මෙතෙන්ට ගන්න ඕන මේ 17531 කියන එක ඒක ස්ථාවරයි. ඒකේ වෙනසක් නැහැනේ. ඒකේ වෙනසක් නැහැ. හැබැයි මේ 17531න් කොච්චර ප්‍රතිශතයක්ද කියලා තමයි මෙන්න මේ සෙල් ටිකෙන් තමයි අපි ගන්න ඕනේ. ඒකින්ද ඒක කරන්නේ මෙන්න මේ F11 කියන සෙල් එක ස්ථාවර නිසා ඒක අපි කරන්නේ මේ මෙතෙන්ට ගියාම මෙතන ෆෝමියුලා එකේ F11 කියලා තියෙනවනේ මේක කන්ස්ටන්ට් කරනවා. මේක කන්ස්ටන්ට් කරන්නේ shift එකත් එක්ක 4 ගහන්න ඕන F එකට ඉස්සරහින් 11 එකට ඉස්සරහින්. එතකොට කන්ස්ටන්ට් වෙනවා. එතකොට මේක සම්පූර්ණයි. ඒ කියන්නේ මේක වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ෆිල් හැන්ඩල් එකෙන් කොච්චර ප්‍රමාණයක්ද ප්‍රතිශතයක්ද කියලා මේක අපිට ගන්න පුළුවන්.